ආයෝජක එන්නේ නැහැ ආයෝජක දාලා යනවා මට කියන දාලා ගිහපු එක්කනේ දැන් නැගිටලා කියන්න අජිත් පීපරගෙන් අහන්න අදානි ඉන්න ඕනද යන්න ඕනද කියලා 8:26 අදානිය ඕනේ නැහැ. හැබැයි 5ට විතර දෙනවා නම් ගැටලුවක් නැහැ. ඒක තමයි අපි දෙන ස්ථාවරය. ඔක තමයි ස්ථාවරය. හර්ෂ. ඔක තමයි ස්ථාවරය. ඒක තමයි අපේ ස්ථාවරයක්. නෑ නෑ. හැබැයි ඔබතුමාට අදානි සමාගමෙන් නිවේදනය ආපු හැටි පොඩි කලබල වීමක් වුණා එහෙනම්. කලබල වෙලා කිව්වා මේ ව්‍යාපෘතිය ගියා තව කවුද එන්නේ කියලා මම දැක්ක ඔබතුමාගේ කාඩ් එකක් මං ගාව තියෙනවා. Start your future after O levels. Join IIT. Register now. ඔබතුමා කිව්වා බරපතල ප්‍රකාශනය විපක්ෂයට සිදු වෙනවා ආර්ථික අස්ථාවර කිරීමේ ඉලක්ක කරගෙන. ඒ ප්‍රකාශනය මොකද ප්‍රකාශන කරන්න ප්‍රතික්‍රියා කරන්න ඔබ මෙහෙම කිව්වොත් ඔබ කිව්වා ආයෝජක එන්නේ ආයෝජක දාලා යනවා කියලා මට කියන දාලා ගිහපු එක්කෙනෙක්. ඔබ කිව්වේ නැද්ද එහෙම එකක්? ආයෝජක එන්නේ නැහැ ආයෝජක දාලා යනවා මට කියන දාලා ගිහපු එක්කෙනෙක්. දැන් නැගිටලා කියන්න. දැන් නැගිටලා කියන දාලා ගිහපු එක්කෙනෙක්. හැබැයි ඔයගොල්ලෝ ආයෝජකන දෙන සංඥාව මොකක්ද? ලංකාවට ආයෝජක එන්න එපා. ඉන්න අයත් දාලා යනවා. දැන් නැගිටලා කියන මෙන්න මේක ගියා කියලා. නෑ. අස්ථාවරත්වය නිර්මාණය කරන්නේ මොකද්ද? අජිත් පීපරගෙන් අහන්න. අදානි ඉන්න ඕනද යන්න ඕනද කියලා. ඔබතුමාගේ ප්‍රෙස් එක මම බැලුවා. අනිවාර්යයෙන්ම අපි තරඟ කරලා හරි මිලකට තරංකාරී මිලකට සුළං සහ සූර්ය විදුලි ලබා ගත යුතුයි. ඒකට සැකයක් නැහැ. 8:26 අදානිය ඕනේ නැහැ. හැබැයි 5ට විතර දෙනවා නම් ගැටලුවක් නැහැ. ඒක තමයි හදන ක්‍රමය. ඒක තමයි අපි දෙන ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. හර්ෂ. ඕක තමයි ස්ථාවරය. නෑ නෝ මතක. ඒක තමයි අපේ ස්ථාවරයක්. නෑ නෑ. ඔබතුමාට මතක ඇති අපි තමයි ඉස්සෙල්ලම මේ තරගකාරීත්වය ගෙනාවේ ගරු ජනාධිපතිතුමා. ඔබතුමායි අපි ඔක්කොම එක පැත්තේ ඉඳලා එකට කතා කරේ. ඕකට ජනාධිපතිතුමා ඕකනේ කතා කරේ. හරි. නෑ. දැන් බොහොම ස්තුතියි හර්ෂ මන්ත්‍රීතුමා. හැබැයි ඔබතුමාට අදානි සමාගමෙන් නිවේදනය ආපු හැටි පොඩි කලබල වීමක් වුණා එහෙනම්. කලබල වෙලා කිව්වා මේ ව්‍යාපෘතිය ගියා තව කවුද එන්නේ කියලා මම දැක්ක ඔබතුමාගේ කාඩ් එකක් මං ගාව තියෙනවා. හරිද? මේක ගියා ආයේ කවුද එයිද ඩොලර් බිලියනක ව්‍යාපෘතිය. බිලියනකුත් නෑ එතන හොඳේ. එතන ගිහපු ඉලක්කමත් වැරදි. ඔබතුමාගේ ඩොලර් බිලියනක ව්‍යාපෘතියක් ගියා කියලා බිලියනයක් නෑ එතන. හරිද? 900කුත් නෑ. හරිද? තව ලන්සු තියන්න පුළුවන්. හරිද? මම කියන්නේ හරිද? ඒකයි මම කියන්නේ. ඒතකොට ආර මතයක් හදනවා. ආයෝජක යනවා. ඒතර ආයෝජක යන රටකට ආයෝජක එන්නේ නැහැ. මං කියන්නේ අර ආර්ථික ඒම හදන් තියන අය ඒවා කිව්වහම ප්‍රශ්නයක් තියෙනවනේ. එනිසා ඉතා පැහැදිලි ඒවා. හරි නේද මනෝගණිත මතුව. හරි රයිට්. සම්පත් ලීසිං. පොලිය අඩුම පාසුම ලීසිං ගන්න විශ්වසනීය සම්පත් බැංකුව වෙත එන්න.